හරි නම්බර මේ ගහගනි හරි ෆෝන් එක තියන්කොද බලුවට ගන්න මාත් එහෙම බලුවට කරන්න එපා බයික් එක නවත්තලා තියෙද්දි ඔයාලා මේ ෆොටෝ ගහගෙන ගිහිල්ලා රැටක දැට්ටෙන්නේ ඔයාලා මාර මිනිස්සුනේ දැන් පන්න බෙක්කන හොඩල්ල ගන්න තිබ්බනේ වත්තේ බයික් ෆොටෝ ගන්න දැන් මොකක්ද බලන්න කියන්නේ මාත් ඔයාලා මාරයි ඉන්නේ මේ බයික් එක පාර නවත්තලා අපිට යන්න බෑනේ ඒක බයික් එකේ ෆොටෝ ගන්න යන්න එපා හරිද පන්න බෙ ගන්න ගන්න ෆෝන් එක ඔයන් ෆෝන් එක කවුරුට ෆොටෝ ගහන් ගිහලා මේ මෙයා ෆොටෝ ගන්න බයික් එකේ මේ දැන් ගෙදරට ඇවිල්ලා ඕ ගෙදරට ඇවිල්ලා ඒක මාරයිනේ මාත් එහෙම කොහමද නීතියක් තියෙන්නේ ගෙදර තියෙන බයික් එකක් කොහමද ෆොටෝ ගහයි යන්නේ මම දන්නේ ෆෝන් ගන්න ෆෝන් එක බයික් එක ගමුන්නේ කවුද ෆෝන් එකට බයික් එක ඔයා මහත්තයා බොරුව ගන්න එපා ඔයා ෆෝන් එකේ ෆොටෝ එඩිට් කරන්න මට ඔයාගේ යුනිෆෝම් වැඩකුත් නැහැ ජොබ් එක හරියට කරන්න දැන් මේ දැන් උත්තර රැවිලා ෆොටෝ ගෙවුවද බෝ දැන් මෙතන නම්බර් ප්ලේට් එක ෆොටෝ ගන්න බයික් එක ෆෝන් කරනකොට මම එළිය දැන් එහෙම මාර නීතියක් නේ මහත්තයා එහෙම කොහෙද තියෙන්නේ මේ ගෙදර ඇවිල්ලා නවත්තෝ බයික් වල ෆොටෝ ගහයි යන්න නීති හරියට කරපන් නීති හරියට කරන්න තෝත් ගහලා බලන්න නැහැ මට ඔයාලා සම්පූර්ණ ෆොටෝ එක ගෙවල් අස්සේ තියෙන මේ බයික් වල ෆොටෝ ගහගෙන ඇවිල්ලා දැන් වැරයි යන්න දාමුව බයික් එක අරන් යන්න බයික් කරන්නේ කොහමද එහෙම නීති හරියට හෙල්මට් එකකෝ දැන් බයික් එකේ උඩ තිබ්බ හෙල්මට් එකකෝ ඕ දැන් ටෝච් එක ගන්න දැන් ෆෝන් හෙල්මට් එක එකකෝ බලුවට ගන්නවා මහත්තයා උඹලගේ ළමයිනුත් අංග විකුණුනේ උඹලගේ ඔය කරන වැඩේ ඉඳලා හරි නීතිය කරපන් අරන් කියලා කීයක් උඹලා බොරුවට ලියලා දානවද නැතනදී බයික් එකට ජොබ් එක හරියට කරාම මම පදිරි වෙන්න එපා අපිට ඔයගේ සිවිල් මිනිස්සුෙක්ටවත් ජොබ් එක කරන් හරියට මොනවද බං අදුමක් ඇදගෙන මේ මහලොකට මුන්ට අපි ගරු කරනවා මුන් නීතිය කරන්න මුන් දන්නේ නැහැ මා එනයි තාමර එහෙම පුළුවන්ද බං ගෙවල් අස්සේ තියෙන බයික් වල ෆොටෝ ගහන් යකෝ මොනවාට ඒකල්ල මේ මූ දැම්ම කිව්වත් ඒ මූ යන්න බැතුලේ බයික් ඈ මුගේ මේවා කරා කිව්වත් පන්නපු බයිසිකල් අල්ල ගන්න බෑ එහෙම කරන්න ඕවා මහත්තයා දැන් ඕ කොහෙද ෆෝන් එක මම ෆෝන් ගත්තද ඔය කට්ටියගේ ෆෝන් ඔය කට්ටිය බලා ගන්න ගැව්වා හරිද ෆෝන් වල පයින් ගැහුවේ නෑ මම දන්නේ නෑ ඔයා ෆොටෝ එක ගහන්නේ ෆෝන් එක හංගත්තා ෆෝන් එක අවුල ගත්තා මාත් දැක්කා ෆෝන් එක අවුල ගත්තා නේ ෆෝන් එක අවුල ගත්තා බිම අසල වැටෙන ෆෝන් එක ඔකට ෆොටෝ ගහන්නේ ඔයා දාන්න එපා අය අවුල නැහැ හිටාම් ගමු අපි අපි දැක්කනේ මේ අද තෙල් නැතුව බයිසිකල් දාන අද නැතුව බයිසිකලේ මේ ෆෝන් එක බලන්න එන්න බෑ වැඩවල පෙති ගහන්නේ අය එන්න බෑ වරුවට සෝදාගෙන වතු වස්තර නෑ නෑ ජාවරయ్యා මුංගේ යුනිෆෝම් වලට අපි ගරු කරනවා මුං අපිට මුඛය අරින්නේ නෝ බා රතනදීව බයිසිකලෙන් මම ෆොටෝ ගහන්නේ උඩු කරනවා බයික් එකත් එක්ක අය හත් දෙනෙක් ඇවිල්ලා මාත් තරණයි යන්න වෙන්නේ නැහැ යන්න වෙන්නේ බයිසිකලේ ෆෝන් එක හොයාගන්න මට කෝල් එක ගන්නකො කෝල් එක ගන්න ඔබ බලන්න ෆෝන් එකට රින්ස් යන්න කොහෙන්ද බලන්න මෙතන වැටුනේ ෆෝන් එක ගත්තා මහත්තයලා ෆෝන් එක බොරු කියන්න එපා ඒවත් අතින් දෙන්න කියන්නේ ඒකල්ලා රින් කරන්න ඔබ බලන්න ෆෝන් එක නැද්ද කියලා බලන්න බයිසිකලේ යතුරුකෝ දැන් බයිසිකලේ තිබි යතුරුකෝ බලන්න තමනා නැත්ද කියලා බයිසිකලේ යතුරන්නේ ආයෙ මම හෙල්මට් යන්නේ නැහැ නේ අලුත් හෙල්මට් එකද ඔව් අලුත් හෙල්මට් එක මේක නැද්ද? හෙල්මට් එක බයික් යතුර දෙන්න මහත්තයා බයික් යතුර දෙන්නකෝ මම යතුර දෙන්න මගේ ඕක නෙමෙයි යතුර ඔය බයිසිකලේ යතුර දෙන්නකෝ පොඩ්ඩක් ඉන්න දෙන්න නතරලා දින බයිසිකලේ ඔහොම කරන්න එපා බලුවට හරිද ඔහොමනේ මේ යවන්නේ නෑ චුරේ ෆෝන් එක රින් කරන්න ගියන් නැත්නම් ඒක දුම ගත්තා කියයි දෙවිල්ල දැන් මට ගවන්නේ ඇවිල්ලා හෙල්මට් එකකෝ නැහැ හරි හෙල්මට් එකයි ආයෙ මගේ හෙල්මට් එක බලුවට ගන්න පුරුදු වෙන්න බා මනුස්ස ළමින් කතා කරපුවාම මනුස්ස ළමින් කතා කරේ මහත්තයා ගඟේ යන්න කියලා කතා කරා මනුස්ස ළමින් පත්‍රය වෙන්න බයික් එක මොකද යන්නේ මාත්‍යා ඔයාලා අඳුරන ඒවට කොහොම බලු වැඩ කරන්න එපා මම උදේ හවස මාත්‍ර කතා කරලා යන වැට් යනකොට එහෙම ඒ වුණා මාත්‍යා නවත්තලා තියෙන බයික් එකේ ෆොටෝ ගහගෙන එහෙම දැන් කවුද ගහගත්තේ දැන් මාත්‍යාලා ෆොටෝ ගහගෙන ගිහිල්ලාලු නේ මේ ඈ දැන් දවාලි ධම්මේ කියන්නේ පුංචි පට කිව්වා දවාලට ඇවිල්ලා ෆොටෝ ගහගෙන මෙන්න මේ සීන් එකක් ගියා කියලා ඒකවත් ගැරේජ් එක ගාවදී ඒත් දන්නේ නැහැ ඒකල්ලා දැනුත් ඔය දැන් මාත්‍යාලා ඇවිල්ලා තියෙන්නේ ෆොටෝ ගහන්න ගියා අපිද ඊයේ කට්ටිය ෆොටෝ ගහගෙන ගියාලු මේ බයික් එකේ තියෙන අපි ඔය හෙල්මට් අරන් ගියේ නෑනේ එන හෙල්මට් එකේ පාරට ගියේ කකුල් ඇවිල්ලාද නෑ කවුද වත්‍රාව මහත්තයා ඕ වත්‍රාව මෙතනකෝ හෙල්මට් එක අරන් ගියා කවුද එන්ටි කියලා මම එහෙම කරන්න බෑ මහත්තයා අපි දුක් මානසින් ජීවත් වෙන්නේ ඔය කට්ටියකින් දඩයක් කරගෙන ඔය කට්ටිය වෙන්නේ ආහාර වැඩ කරලා ජීවත් වෙන්නේ නැහැ මහත්තයා මගේම අපි දාන්න මේ මොල්ගස් කරගෙන උන්නේ මගේ මනුස්සයන් නැතුනේ අන්තිම මේ විදිහට යුද්ධෙට ගිහිල්ලා නෑ ඔයාගේ ගෙදර එක්කෙනෙක්ද මේ මම වෙලව දෙන්නවත් දන්නේ නැහැ උඹට මං අද කොනේ බයික් එකේ තෙල් රුපියල් 200ක් තුනක් මං ඉල්ලුවේ නැද්ද ඒ බයික් එකේ මෙතන තෙල් නැතුව බයික් එක ෆොටෝ ගන්න යනවිල්ල පාරේ ගයිඩින් කිව්වල උඹ පයින් ගියේ ඒක තමයි කතා කරන්නේ දැන් පන්නලා මේ කට්ටිය මම දන්නේ නැහැ නේද මෙයාගේ එතන මම දොර වහගෙන මම ඉන්නේ අදන්න ගියා උඹත් එක මරා ගන්න මම රෙදි හොදා පිටිපස්සෙන් කරේ මට ඉල්ලක් වෙලා නැහැ
නෑ මහත්තයා සාධාරණයක් කියන්න එපා. නෑ මරාගෙන ඉන්න පුන්නේ එහෙම කරන්න බෑ කියන්නේ. අපි වංචා වැඩ හොර වැඩ අපි කරන්නේ නෑ මහත්තයා. එහෙම කතා කරන්නේ මරාගෙන ලකුනේ නෑනේ අපි ඔයලා කතා කරා. ඔයා ආවේ නැත්තම් ඔයා ආවේ නැහැ කියලා බයිසිකලේ ආවේ නැහැ කියලා කියන එක තමයි තියෙන්නේ. මහත්තයලේ අතුරත් අතර අරගෙන හෙල්මටුත් අරගෙන බයිසිකලේ අතුරේ හෙල්මට් එක ගෙද්දි ඔයාගේ වත්තට හොරු පැනලා හරි ඉතින් මේ දැන් මහත්තයා අපි ඔයා ට්‍රැෆික් නේ වාට මරු වල්ලන්න බැරි හරි පොලිසිය තමයි ඉතින් ඔයාට පන්නපු මිනිස්සෙක් අල්ල ගන්න බෑ අනුන්ගේ බයික් එක අරන් ගන්න බෑ නම් මොනවද මහත්තයා 2.5 කතා කියන්න බෑ මහත්තයා ජොබ් එක යුනිෆෝම් එකක් ගන්න මිනිස්සුන්ට දෙන්නේ රකින්න ඕනට මොකද කරන්නේ ගෙදර ඉඳලා මෙහා ගියා. ඉතර වෙච්චද ඔයා දන්නවනේ කොතනද උන දේ දැන් දන්නවනේ මෙතන වෙච්ච මන් දන්නා මම ඒක තමයි ඉතින් ඇයි එහෙම කරන්නේ වෙච්ච දේ හරි නෑ නෑ මිනිස්සෙක් නවත්තන්න නැතුව ආවා හරි මේකේ දැන් මගේ බයික් ෆොටෝ ගන්න වෙලා අහන්නකො දැන් කොහොමද කියලා දන්නේ කියලා අරන් යන්නේ නේ ආවේ දැන් ඔය විදිහට කතා කරන්න එපා කවුද බයික් අරන් යන්නේ ආවේ හෙල්මට් අරන් යන්න දෙන්න බෑ මොකද ඔය පේස් එකෙන් මට අතුරු දුන්නේ ගෙදර නෑ නම්බර් බලන්න නෑ කියලා ගෙදර තිබ්බේ මම මේ අක්කෙන් තෙල් ගන්න මං එළියට එන්න බැලුවා. එහෙම කරන්න එපා මම මෙලෝඩි දැන් ඒතර මං තෙල් නැති බයික් එකේ මේ පන්නන් ගිහලා තියෙන්නේ මේ ගියා යන කට්ටිය. උඹ පටන් ආවා? මම පටන් ආවා ගෝල්ලා කැරිච්ච එක ළඟදී ෆොටෝ ගහගෙන ගියාලු බයික් එක. මම හොඳට මේ නීතිය මට්ට වෙච්ච මනුස්සයෙක් මම. ඒකින්ද මම දන්නවා නීතිය ගැන. ඔය කට්ටිය කවුද කියන්නේ මම හොඳට දන්නවා. ඒක තමයි ප්‍රතිකාරය. ඈ? වාඩ මම මන්නේ කොටන්න ආවේ නෑනේ. ඔයාට කොටන්න ආවද මම නෑ අරන් ගිහලා දැන් මොකද මොනවද කියන්නේ කියන්නේ? මේ රුපියල් 200. ඒකට මරා ගන්න නැති කියලා මං මම කලින් ඉවත් මම ළඟ තියෙනවා මම දෙනවා මම නොදී ඉතින් මමත් දෙනවා මුළු මං කන්නේ චූටි මගේ අතේ නෑ අම්මා අප්පා යතුරු හෙල්මට් එක දෙකම අරන් ගියා. අන්නෝ දැන් වැඩක් ගෙදර තියෙන බයික් එක ඇවිල්ලා ෆොටෝ ගහනවා නාදී මම දන්නේ මෙලෝඩිය මම ගේ. ෆෝන් එක ඩැමේජ් වෙනවා. ඩෙමිට් පෙන්නන්නකෝ. ඔය කට්ටියගේ ෆෝන් වල ගෙවන්න මේ ඔය කට්ටිය නෑ මන්ට පෙන්න ඩැමේජ් කියන්නේ පෙන්නන්න බලන්න ෆෝන් එක බලන්නකො ඩැමේජ්. පෙන්න සයිඩ් වස්සම් මේ පුකුඩු වෙච්ච ෆෝන් නැතල ඒකත් තරම් දෙන්න වෙයි. මම දැක්කේ බයික් ෆෝනේ ඩැමේජ් වෙන්නේ නැහැ. බයික් එකක් දාලා ගිහලා ෆෝනේ ඩැමේජ් වෙන්නන්නේ. බලන්න දැන් ඩැමේජ් වල බලපන් අතට කියන්න බෑ ඩිස්ප්ලේ එකක් ගිහලා තර තනකොළ කොට වැටලා. බලන්න ෆෝනේ ඩැමේජ් වෙන්නන්නෝ. හරි වා ඉන්දුක පැත්තට ලබන්න. මාත්‍යත් වීඩියෝ කරන්න ඒක අවුලක් නැහැ අපි තරසට අපි කරන්නේ මේ ඩැමේජ් පෙන්නන්නකෝ. ඩැමේජ් වෙන්නන්නෝ. ඈ අපේ මල්ලි මේ. මල්ලි. ඔගේ අයියා මේ. ඔව්. මන් දන්නේ මම මෙයාට කෝල් කරලා එන්නේ කිව්වා මේ මොකද්ද කියන්නේ මම දන්නේ මේ පොලිසියෙන් එනවා කියලා මම හේතුවක් දන්නේ නැහැ එයාත් වීඩියෝ ගත්තා කමන්නේ. කමන්නේ. වැරද්ද ඒ ඔව් කට්ටිය. කමන්නේ අපි ගත්තානේ. අපේ අරසට අපි ගන්න ඕනේ. ගාවින් ඇතුළට එන්නකෝ. මොගල් සන්දේ ගාවින් මේ ඉස්සරහට එනකොට බයික් එකේ තියෙනවා 50යි විතර පාර තියෙනවා. පටවන් යන්නද? හරි හරි පටව යන්න බලන්න. පටවන් යන්නද? නුගේ හන්දේ ගාව. නුගේ හන්දේ ගාව. ඉතින් නිවැරදි එහෙම පටන් යනවා හරි ගෙදර තියෙන බයික් එක පටව යන්න අවුලක් නැහැ. දැන් ඉතින් උඹලා තින්න මිනිස්සු තින්න පටවන් ගියා කමන්නේ. පටවන් වෙලා වීඩියෝ තියෙනවා. එතන නුගේ හන්දේ පහු කරලා මේ මීටර් 500 කට සෙල්ලා ගෙවල් පැත්තට එනකොට යනවා මම යන්න ප්‍රදියා කාලා ආවේ මම හිතුවේම මේ නෑ මම මෙයා කඩේ ළඟට දැන් ඩැමේජ් ෆෝන් එක. නැති වෙච්ච ෆෝන් එක ඩැමේජ් වෙලා දැන්. පාරුවක් නේක. ඒක තමයි ඩැමේජ් එක බලන්න. ඒකත් බලන්න. නැති වෙච්ච ෆෝන් එක ඩැමේජ් වෙලා. කලින් ෆෝන් එක නැහැ කිව්වා ෆෝන් එක හොයාගුවා. ෆෝන් එක නෑ දැන් ෆෝන් එක හොයන්නකෝ දැන් ෆෝන් එක ඩැමේජ්. දැන් ෆෝන් එක ඩැමේජ් වෙලා. නැති වෙච්ච ෆෝන් එක ඩැමේජ් වෙලා. මාත් නැති වෙච්ච ෆෝන් එක ඩැමේජ් වෙලා. දැන් කොහෙන්ද පෙන්න පටපට දැන් බලන්න. දැන්ලු ඩැමේජ් එකක් තියෙනවා. අත බලන්න පාරක් අතිරගේ තනකොලේ. මාත්‍යලා ෆෝන් මාර මිනිස්සුනේ කොහෙද? නැති වෙච්ච ෆෝන් ඩැමේජ් වෙලා. මේ තනකොලේ වල ඩැමේජ් කරලා තියෙන්නේ. ඒතරක් ගන්න ඕනේ. තනකොළ ගානකෝ තනකොළ තියෙන පොඩ්ඩක් බලන්න. ඔව් ඒ ඩැමේජ් එක කියන ගලක්වත් නැහැ විතර මේකත් ගමු. ඔව් ඩැමේජ් එක. තනකොළ. ඔව් ඩැමේජ්. ඔය ටක් බයික් එකයි දාමු බර. ඒක තමයි දැන් ෆොටෝ එකක් ගහපු ඕනේ ඩැමේජ් වෙලා. ඔව් තනකොලේ මේ මෙතන වැටලා තියෙන්නේ ඩැමේජ් එකක් තියෙන්නේ තනකොලේ වැටලා. තනකොළේ දෙලා ඩැමේජ් වෙලා තියෙන්නේ. තනකොළේ වෙදලා ඩැමේජ් වෙලා තියෙන්නේ. චෝයි. ගන්න මේ ඩැමේජ් වුණා. ඩැමේජ් අවුලක් නැහැ. නවත්තා තිබු බයික් එක දැන් පදන් ඇවිල්ලා. අතේ බයික් ෆොටෝ ගහලා ෆෝන් එකේ ඩැමේජ්. ඔව් මහත්තයා කියන්න මහත්තයා. සානගේ බයික් එක නතරදී බයිසිකල් වීඩියෝ එකක් ගන්න සානගේ. ඒක තමයි පාරක් කරන්නේ ටයර් පාරක් අත්තාව වංගිය.